ඔබ හිතුවද යුද්ධයක් ජය ගන්න සතෙක් භාවිතා කළා කියලා? එයත් සාමාන්‍ය සතෙක් නෙවෙයි. බලලා. අද අපි බලන්න යන්නේ පුරාණ ඊජිප්තුවේ සිදුවුණ අමුතුම නමුත් සත්‍යයකට සමීප කතාවක්. පුරාණ ඊජිප්තුවේ බලලුන් සාමාන්‍ය සතුන් නෙවෙයි. ඔවුන්ට ආගමික වශයට ඔයත්තා විශේෂ ස්ථානයක් තිබුණා. බලලුන් සම්බන්ධ වෙලා තිහිනේ බෑස්ටට් කියන දෙවියන් සමග. ඇය ආරක්ෂාව, සතුට සහ ගෙදර ජීවිතය නියෝජනය කරන දෙවියෙක්. බලලෙක් මරන්න හෝ තුවාල කරන නම් ඇය බරපතල අපරාධයක්. සමහර වෙලාවට ඇකට මරණ දඩුවමක් දීපු බවත් ඉතිහාසයේ සන්දාන වෙනවා. බලලුන් මරණයට පත් වුණාම ඔවුන් මිනිසුන් වගේම මමිෆිකේෂන් කරලා ගෞරවයන් තැන්පත් කළා. ඉතින් මේ විශ්වාසය හොඳටම දැනගෙන හිටිය පර්සියානු රජු දෙවන කැම්බයිසිස්. ක්‍රිස්තු පූර්ව 525 වසරේ ඔහු ඉජිප්තු පසුවාට ආක්‍රමණය කරන්න තීරණය කළා. කියවෙන්නේ මෙහෙමයි. ඔහු තමා සොල්දාදුවන්ට කියලා තිහෙන්නේ අවුන්ගේ පලිහවල් මත බලලුන්ගේ රූප අදින්න කියලා. එතනින් ඉවර නෙවෙයි. සමහර වාර්තා අනුව ඔහු ජීවී බලලුන් ඊට අමතරව වෙනත් පූජනීය සතුන්ට හමුදාවේ ඉදිරියක් දාගෙන ගියා. මේක දැකපු ඉජිප්තු සොල්දාදුවන් යුද්ධය කරන්න බය වුණා. අපේ දෙවියන්ට හානි වෙනවා කියලා ඊතල විදීමත් නතර කළා කියලා කියවෙනවා. මේ හේතුවෙන් පෙලුසියම් යුද්ධය ඉතා පහසුවෙන් පර්සියානුවන් ජයගත්ත කියලා සඳහන් වෙනවා. මේක හුඟක් අය කියන්නේ සයිකොලොජිකල් වෝර්ෆෙයාර් එකේ පරණම උදාහරණයක් කියලා. සතෙක් මනුස්සයාගේ විශ්වාසයත් යුද්ධයකදී වෙපන් එකක් වෙන්න පුළුවන් කියලා මේක හොඳටම පෙන්නලා දෙනවා. යුද්ධයක් ජය ගන්න බලලුන් භාවිතා කළා කියන කතා ඔබට කොහොමද හිතෙන්නේ? ඇත්තද නැත්නම් කතාවක්ද? ඔබේ අදහස කොමෙන්ට් එකේ දාන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා.